ආයුබෝවන් යාළුවනේ. කලින් වීඩියෝ එකේ අපි සරු බිත්තර අලෙවි ගැන කතා කරානේ. අද අපි කතා කරන්නේ ඒ බිත්තර වලින් ඊළඟට උපදින සල්ලි උල්පත ගැනයි. ඒ තමයි කුකුල් පැටවුන් අලවිය. ගොඩක් අය හිතන් ඉන්නේ කුකුල් පැටව විකුණන එක හරිම අමාරු වැඩක් කියලා. ඇත්තම කිව්වොත් ඒක ගොඩක් ලේසි වැඩක්. අද මම ඔයාලට මේ වීඩියෝෙන් කියලා දෙනවා කොහොමද මාසෙකට සුපිරිම ආදායමක් ගන්න විදියට ගම් කුකුල් පැටවු අලවිය සාර්ථකව කරන්න කියලා. ඇයි අපි බිත්තර විකුණන්නේ නැතුව පැටවු හදලා විකුණන්නේ? අපි කලින් කිව්වා සරු බිත්තරයක් රුපියල් 70යි 100ක් වගේ වෙන්නේ කියලා. ඒ බිත්තරේම ඉන්කියුබේටර් එකකට දාලා දවස් 21කින් එළියට එන මේ පුංචි පැටියෙක් වෙළඳ පොලේ රුපියල් 250 සිට 350 දක්වා මිලකට විකුණන්න පුළුවන්. හිතන්න ඔයාට එක සැරයකට කුකුල් පැටවු 100ක් ආවොත් සාමාන්‍යයෙන් රුපියල් 25000ත් 35000ත් අතර ලොකු මුදලක් ඔයාට උපයන්න පුළුවන්. කුඩා කාලේම පැටවුන් විකුණන නිසා කෑම වියදම සඳහා ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ. හැබැයි පැටියෙක් බිහි වුණ ගමන් කරන්න ඕන සත්කාර කිහිපයක් තියෙනවා. බිත්තර කටුව කඩාගෙන ආපු ගමන් පැටියාව එළියට ගන්න එපා. උගේ පියාටු හොඳින් වේලෙනකම් තප්පර කිහිපයක් හෝ පැයක් ඉන්කියුබේටර් එක ඇතුලේම ඉන්න හරින්න. ඊට පස්සේ එයාව එළියට අරන් සංසුන් උෂ්ණත්වයක තියන්න ඕනේ. දිනක් වයස ඇති පැටවුන්ට සීතල දරා ගන්න බෑ. ඒ නිසා උන්ව ලයිට් බල්බ් එකක දාලා, ඒ කියන්නේ බුඩරයක්. බුඩරයක් ඇතුලේ දාලා උන් උෂ්ණත්වයේ තියාගන්න ඕන. විකුණනකම් ඔයාට බුඩරේම තියාගන්න පුළුවන්. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද දුර පළාත් වලට මේ පැටවුන් මැරෙන්නේ නැතුව ප්‍රවාහනය කරන්නේ කොහොමද කියලා. මෙන්න මෙතන තමයි සබා දහමේ අපූරු රස තියෙන්නේ. පැටියා බිත්තරෙන් එළියට එන්න මොහොතකට කලින් බිත්තරේ ඉතිරි වෙලා තියෙන කහමදය සම්පූර්ණයෙන්ම උගේ බඩ ඇතුළට උරා ගන්නවා. අන්න ඒ කහමදේ තියෙන පෝෂණය නිසා මේ පැටවුන්ට උපතින් පස්සේ පැය 24ක් හෝ දවස් 2ක්, ඒ කියන්නේ පැය 48ක් යනකම් කෑම හෝ වතුර කිසිවක්ම නැතුව නිරෝගීව ඉන්න පුළුවන්. ඒ නිසා ඔයාට තියෙන්නේ වාතාශ්‍රය ලැබෙන සිදුරු කරපු කාඩ්බෝඩ් පෙට්ටිවල දාලා ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට බෙදා හරින්න. කොහොම වුණත් ඉපදුන ගමන් පැටවුන්ට කෑම දෙන්නේ නැහැ. ඔයා කරන්න ඕන දේ තමයි ග්ලූකෝස් මිශ්‍ර කරපු වතුර එකක් කුකුල් පැටවුන්ට පානය කිරීම සඳහා ලබා දෙන එක පමණයි. මේ පැටවුන්ට ලංකාවේ හැමදාම ලොකු ඉල්ලුමක් තියෙනවා. මොකද අලුතින් ව්‍යාපාර පටන් ගන්න අය බිත්තර රක්කන්න දන්නේ නැති නිසා කෙලින්ම ගන්නේ දිනක පැටවුන්. ඔයාලට පුළුවන් Facebook එකේ හෝ YouTube එකේ එහෙම නැත්නම් igman.lk වගේ වෙබ්සයිට් වල ඔයාලගේ ප්‍රචාරණ දැන්වීම දාලා ඔයාලගේ අලෙවි සිදු කරගන්න. දැන් තව කෙනෙක්ට තව පුංචි ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි නිකමට හෝ මේ පැටව විකුණන්නේ නැත්තම් යම් කිසි හේතුවක් නිසා මේ පැටව ඔයාලට අලෙවි සිදු කරගන්න බැරි නම් මම මොකද්ද කරන්නේ? මේ ප්‍රශ්නෙට උත්තරේ මම ඊළඟ වීඩියෝෙන් ඔයාලට ගේන්නම්. ඉතින් යාළුවනේ, කුකුල් පැටවුන් අලෙවි කියන්නේ ඊටාම අඩු කාලයකින් ඉහළම ලාභයක් ගන්න පුළුවන් සුපිරිම ව්‍යාපාර ක්‍රමයක්. මේ ගැන ඔයාලට තියෙන ප්‍රශ්න පල්ලෙහායින් කමෙන්ට් කරන්න. අපි ඊළඟ වීඩියෝෙන් කතා කරන්නේ වැඩුණු පැටවුන් අලවිය ගැන. දිනක පැටවුන් විකුණන්නේ නැතුව සති 3ක් හෝ මාසයක් හදලා විකුණනොත් ලාභය තවත් 3 ගුණයකට වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒ කොහොමද කියලා අපි ඒ වීඩියෝෙන් කතා කරමු. එහෙනම් ඉතින් යාළුවනේ, හැමෝටම ජය වේවා කියලා මම ඔයාලත් එක්ක ඊළඟ වීඩියෝකින් ආයි හමු වෙන්නම්.